හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අපි අද බලමුද කොහොමද oats වලින් රොටි එකක් හදාගන්නේ කියලා. මම මේකට oats පිටි අරගෙන තියෙන්නේ. oats ටිකක් කබලේ බැදලා කුඩු කරලා ගන්න. මම මෙතන oats මේස හැඳි 5ක් ගන්නවා. ඔයාලට 4ක් හෝ 5ක් මේකට ගන්න පුළුවන්, කැමති තරම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේක එක එක්කෙනා එක එක විදියට මේ රොටි එක හදනවා. මේ මම හදන විදිය මේ විදියට තමයි මම oats රොටි එක හදාගන්නේ. මිරිස් කුඩු චුට්ටක්, තුන පහ කුඩු චුට්ටක්, ලුණු චුට්ටක් මම මේ ටික දාලා හොඳට කලවම් කරගන්නවා. මේ විදියට දාගත්තාම මේ රොටි එක රසයි. මොකද අපි තුන පහ රහට ටිකක් කැමතියිනේ. ඉතින් ඒක නිසා මම මේ විදියට හදාගන්නේ. ඉතින් මේකට අවශ්‍ය ප්‍රමාණයට ඕගොල්ලන්ට වතුර දාගෙන මේක දිය කරගන්න පුළුවන්. මේකට ගොඩක් උකුත් නැති, ගොඩක් දියාරුත් නැති පදමක් එන විදිහට මේකට වතුර දාගෙන හොඳට කලවම් කරලා හදාගන්න. අපි සාමාන්‍යයෙන් ෆෑන් කේක් එකක් හදාගන්න බැටර් එක තියෙන්නේ. ඒ විදිහට මේකත් හදාගන්න. මම ඕගොල්ලන්ට තව චූටි දෙයක් කියන්නද? කෑම හදන්න ගොඩක් අය බයේ ඉන්නවනේ. ඉතින් බය වෙන්න එපා. මොකද කෑම හදනවා කියන්නේ එක්තරා විදියක ලස්සන කලාවක්. ඒකට ඔයාට ආසාව විතරමයි ඇති කරගන්න ඕන. මේ කෑම හදද්දි අරම හදන්න ඕන, මෙහෙම හදන්න ඕන, මේක මෙහෙමමයි වෙන්න ඕන කියලා කිසිම නීතියක් නැහැ. අපිට ඕන විදියට, අපිට රස විදියට, අපිට කැමති විදියකට මේ කෑම එක අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ රොටි එකට උනත් ඕගොල්ලන්ට කැමති නම් බිත්තරයක් දාගන්න පුළුවන්. තව ලූණු, එළවලු මොනවා හරි තියෙන දෙයක්, ඕන දෙයක් ඕගොල්ලන්ට මේකට දාගෙන මේක හදාගන්න පුළුවන්. තමන් ළඟ තියෙන සම්පත් වලින් ඒක මැනේජ් කරගන්න ඔගොල්ලෝ ඉගෙන ගන්න. මොකද අපි හැමෝන්ටම හැම දෙයක්ම නෑනේ. ඒක හින්දා අපි ළඟ මොනවද තියෙන්නේ ඒ බඩු වලින් ඔගොල්ලෝ කල්පනා කරන්න. අද මට තියෙන්නේ මේක, මම මේකෙන් මොකද්ද කරන්නේ, මට මේකෙන් මොකද්ද අද හදාගන්න පුළුවන් කෑම එක. ඒ විදිහට පොඩ්ඩක් කල්පනා කරන්න. කල්පනා කළා ඔගොල්ලෝ තියෙන දෙයට තව මොනවා හරි දෙයක් එකතු කරලා ඔගොල්ලෝගේ අයිඩියාස් උත් දාලා රස කෑම එකක් හදාගන්න. වීඩියෝ එකේ තිබ්බේ මේ දේවල්, අනේ මට මේ දේවල් හැම එකක්ම නෑනේ. එහෙම කියලා ඔගොල්ලෝ කෑම හදන එක අත්හරින්න එපා. ඔගොල්ලෝ ළඟ තියෙන්නේ මොනවද? ඒ තියෙන පොඩි දේවල් වලින් ඒ කෑම එක කොහොම හරි හදන්න ඔගොල්ලෝ උත්සාහ කරන්න. ඉතින් අපි මේ විදිහට රොටි එක හදා ගන්නවා. දෙපැත්ත දාලා සාමාන්‍යයෙන් අපි ෆෑන් කේක් එකක් හදාගන්නේ. ඒ විදිහට දෙපැත්ත දාලා සාමාන්‍ය විදිහට රොටියක් පුච්චන විදිහට මේක පුච්ච ගන්න. ඔයාලට මේ රොටි එකෙන් චිකන් ෂවර්ම එකක් හදාගන්න පුළුවන්. තව ඕට්ස් කොත්තුවක් හදාගන්න උනත් මේ රොටි එකෙන් පුළුවන්. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේ රොටි එක හදලා බලන්න. තවත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්නෙන්නම්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.